හෙලෝ සමන් ඔයන්න මං ඇවිල්ලා ඉන්නේ. හරි. හෙලෝ මචං. උම්මා හොයාගෙන ඇවිල්ලා බා. මට ඉන්න බෑ බා. මට යන්න කාලේ හරි බා. මේක මගේ වෙලාව බා. මම යනවා බා. උඹ වගේ පවුල කට්ටිය හොඳින් බලාගනි. මම යනවා බා. අනේ මගේ පුතු පුතේ. ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? පුතු අම්බේද හොල්මන. සිරිල් මොකද මේ? නෑ මහත්තයා. අපි දැනගන්න අපි පරිස්සම් වෙන්න. කෝකටත් අයිල කියලා මදුරු කොයිල් 30ක් විතර පත්තු කරා මං ගේ ඇතුළට වෙලා ඉන්නවා. ඕම පරිස්සම් වෙලා බෑනේ සිරිල්. නේද? පිනහළු දෙකක් ගේන්න වෙයි. මදුරු කොයිල් තුම වැදිලා. අවට එහෙම පරීක්ෂා කරලා තියෙන. බල්ලා තියෙන. වතුර දින තැන් එන්නේ. වටපිටාන සුද්ධ කරන්න ගියේ නෑ මහත්තයෝ. මේ ඉදිරි පරිස්සම් වුණා මෙතිනේ. වටපිටාව සුද්ධ කරන්න නික වෙලාවක් නෑ මට. මේ මෝඩ මිනිස්සු කවදාවත් දෙන්නේ නැහැ මත්තයෝ. සිරිල් ඔය මගුල් ටික ගලවලා එන්න ගන්න අත්ත පොඩ්ඩක් බල්ලෙන්න. හැබැයි හොඳයි. වගා කටයුතු හොඳට කරලා තියෙනවා නේ. ඡේ. වැඩක් නැහැ නේ සිරිල්. ඔයා කොච්චර වගා කටයුතු කරා. ඔයා කොච්චර පරිස්සම් වුණත් වැඩක් නැහැ. බලන්න. ඔක බලන්න පොඩ්ඩක්. මීයකා මැරෙන්නේ මේ ඩෙන්ගු කාලා නෙමෙයි මහත්තයා දවසක. මදුරු කොයිල් වල තියෙන විස දුමට. බලන තැන් වල දුම් විතරයි. දේවාලයක් වගේ. මෙන්න බලන්න. පේනවද? ඔයා කොච්චර පරිස්සම් වුණත් වැඩක් නැහැ වටපිටාව ගැන. විමසිල්ලෙන් හිටියේ නැත්තම්. මාසෙෝ. අනේ මේ පණ්ඩිතයනේ ඉඳහන්කෝ පෑන දෙනවා මෙතන. ඒකට කම නැහැ සිරිල්. දැන් ගිහලා ඩෙන්ටි කාඩ් එක අරන් එන්නකෝ. ඔයාලට කොච්චර කිව්වත් හැදෙන්නේ නැහැ. රටේ මෙච්චර විවසනයක් වෙලා තියෙනවා. ඔයාලට ගාණක් නැහැ. ID කාර්ಡ್ අරන් එන්නකෝ ගිහලා. අනේ ඉතින් කරන්න බා. අදට විතර පොඩි ෂේප් එකක් දාලා දෙන්න. කොච්චර කිව්වත් වැඩක් නැහැ නේ සිරිල්. ඔච්චර තමයි. ඔයාට මං කියන දෙයක්. ඔයා උසාවියට ගිහලා ෂේප් එකක් දාගන්න. මට මගේ දැන් රාජකාරී කරන්න ඉඩ දෙන්නකෝ. ගිහලා ඩෙන්ටි අරන් එන්නකෝ. අනේ මාසෙෝ. අනේ මාසෙෝ. මේක පුරවගෙන හෙට එන්න. සිරිල් කවුද අර කැලේ පීරගෙන ඉන්නේ අර වල්ලුරෙක් වගේ? අනේ දිත්තේ මාසෙෝ. මොකක්ද කලබලයක්ද? අනේ වඩේ ඉතල මාසෙෝ. මොකද සුගත මේ රට පෙන්නන්න කෑ ගන්නේ? අනේ මාසෙෝ මගේ කාරය යන්න ඉන්න මාසෙෝ. අනේ බේල ඉන්න මාසෙෝ ගෝවාරි අනේ මාසෙෝ. සුගතා කියන දෙයක් පැහැදිලිව කියහම් බා. උඹ කියන කිසිම දෙයක් පැහැදිලි නෑ. මාසෙෝ මගේ කාට උණ ගත්තා. ඉතින් මවුට පැන්ඩෝල් දුන්නා. කැලෑකොළ දුන්නා. උට දෙන්න පුළුවන් හැම එකම දුන්නා. ඒත් අඩු නෑ මාසෙෝ. මං අරක් මත් ඩිංගිත්තකුත් දුන්නා. ඔව් ඉතින් බැරිම දර ඩොක්ටර් මාත්‍යා හම්බෙන්න ගියා. එයා ලේකක් ගන්න කිව්වා. ඉතින් සුගතන් ගත්තද? ඔව් ගත්තා. රිපෝට් එක ආවා. ඒකේ තියෙනවා ඩෙන්ගු එකතු කරලා කියලා. මොක? එකතු කරලා? මොකද්ද මහත්තයෝ එකතු කරලා කියන්නේ? එකතු කරලා නෙමෙයි ඔය කියන්නේ. පොසිටිව් කියලා. අනේ මාත්‍යෝ අනේ බේරලා දෙන්න මාත්‍යෝ වගේ පණ ඩිංග මාත්‍යෝ. අනේ බේරලා දෙන්න මාත්‍යෝ. හරි සුගතන් දැන් බය වෙන්න එපා හොස්පිටල් එකේ ඉන්නේ. ඔයා දැන් ගෙදර ගිහිල්ලා වත්ත පිටිය පොඩ්ඩක් සුද්ධ කරන්න. සුද්ධ කරලා හවස වෙලා කොල්ල බලන්න යන්න. මාත් එනකම් මේ පැත්තට ඇවිල්ලා එන්න. හරි මාත්‍යෝ හරි. පව් ඉතින් අහිංසක ජීවිතයන්නේ. ඒකනේ නෙවෙයි. ඔයා හෙට ලැහත් වෙන්න උසාවියෙන් නෑ. සමන් අපි යන් ඊළඟේ බලන්න. ඒක නෙවෙයි සර්. උදේ පාන්දර කවුද කෑ ගහන්නේ? බලමුකෝ ගිහිල්ලා. බීලා වගේ මට වෙන්නේ. ඇඩෝ උඹ මා ලොකු සයිස් නේද?
අපි කාපු පීපු වෙලාවට උඹලා එන්නේ නෑ. උඹලා බයයි. ගෙදර කවුද? අත්තම්මේ. ආ පුතේ ගෙදර කවුරුත් නැද්ද? ලොකු පුතේ මේ කට්ටියක් ඇවිල්ලා එන්න. කවුද යකෝ? කවුද මේ උදේ පාන්දර බෙලයන් දෙන්නේ? ගුණේරියා. උඹද? මාත් අල්ලගන්න තමයි ඉදී. නෑ නෑ මහත්තයා අපි ඩෙන්ගු. ඇයි ඕයි සම්සලට සිංහල දෙන්නේ නැද්ද? ඌ වැඩට ගිහිල්ලා. රෙද්ද. ඕයි මාත්‍යා කියන්න දෙනවා. අපි මේ ඩෙංගු බලන්න ආවේ. අම්මට උරු. ඒක හොඳින් කියන්න බෑ මාත්‍යා. සෝරි වෙන්න ඕනේ මාත්‍යා. ඕන විදියක බලයන්න මම නම් ඔවුන් අඳුරන්නේ නැහැ. එකෙක්වත් දන්නේ නැහැ. විශ්වය. මීයා කාට කියලා දන්නේ නැහැ සර්. අපි මීයා කාට තේරෙන්නේ නැහැ මේ ඩෙන්ගුලා ඉන්නේ. අපි යම් බලන්න. ඕක බලන්න ඕනේ සර්. ඕක ගුණේරියාගේ වැඩක් ඕක. ගුණේරියා තමයි මේ මදනම බෝ කරන්නේ. ඔය බලන්න ඕනේ සර්. ඉන්න ඕනේ ඔය ගුණේරියාගේ මේ වැඩ. බලනවා. රටේ මෙච්චර ප්‍රශ්නයක් වෙලා දිනවා. තමුසේට කිසිම ගාණක් නැහැ නේ උයි. තමුසේ බිබී මෙතන ජෝගි නටනවා. ඇයි සර් මොකද්ද අවුල කියන්නේ? අවුලද? බලනවා කොයි හොඳ රැස් දෙක කරලා. මේ කප් එක හොඳ නම් වතුරලා ඉන්නලා. අර මදුරු කීටියොත් ඉන්නවා. මදයෝ ඔය ඉන්නේ අපේ ගෙදර මතුරුව නෙවෙයි. මට ඒක 100%ක් ෂුවර්. මොකා? උට මේ පිස්සුදු කොහෙස? මූ මේ මහ ට්‍රැක් ඩයල් එකක් උදේ පාන්දර මල ජරා බීලා. ඒකයි සර් අනිවාර්යයෙන්ම ඔය ගුණේරියාගේ මදුරුව සෙට් එක සර්. උගේ උන් තමයි ඔය මේ ඇවිල්ලා තියෙන්නේ. අනිවාර්යෙන් ෂොට් එක දෙන්න ඕනේ. දෙන්නම ඕනේ සර්. ඌ උදේට මෙහෙට එනවා රැට එනවා. ඕක තමයි ඔය වань. සමන් මෙයාගේ ID කරන් ලියා ගන්න. මේ මිනිස්සු හදන જાතියක් නෙමෙයි. හෙට එන්න කියලා අද ලියා දෙන්න. සර් ID එක දෙන්නම් සර්. නියම වැඩේ සර්. මේ ප්‍රශ්නේ උසාවිය හරි ගිහිල්ලා බේර ගන්න ඕනේ. ගුණේරියට කෙලවන්න ඕනේ. උසාවියන් සර්. උසාවියෙන් බේර. එනම් මාත්‍යෝ මදුරුවන්ගේ උප්පැන්න සාතිකා තරම් හෙට උසාවියට එන්න. ඕකේ සර්. කොහොමද විසඳගමු මේ ප්‍රශ්නේ? මේ මිනිස්සු හැදෙන්නේ නැහැ සමන්ත. සුපිරි සර්ලප්පා ගද්දප්පා කොල්ලේ අම්මට සිරි වෙනවනේ. මුම් මේ දාලා තියෙන්නේ මට දෙයනේ නඩු. ගුණේරියා බේල්ලා සර් සර් සර්. සර් මේ ඊටමත් කැලෑවට ගිහලා නේද? අපි පොඩ්ඩක් බලමු මේක. ඔයාලා පාළු ඉඩම නේද අපි යනකොට බලන්න ගියේ? ඔව්. මේක මං හිතන්නේ අයිතිකාරයෙක් නැද්ද ඔය? ඒ වගේ තමයි. පොඩ්ඩක් බලමු ඔක තොලුව දාලා. බුදු අම්බෝ සමන්ත. මේක මේ ඩෙන්ගු බෝ කරන මධ්‍යස්ථානයක් වගේ නෝයි. ඒකනේ සර්. බලන්න මේ කුණුකොට දී. සමන්ත. මේක ඇවිල්ලා පාළු ඉඩමක්. පිට මිනිස්සු ඇවිල්ලා මේකට කුණු දාන තියෙන සම්භාවිතාවය අඩුයි. අනිවාර්යෙන් මේ අහල පාළේ ඉන්න මිනිස්සු තමයි මේකට කුණු දාන්නේ. පොඩ්ඩක් ගිහින් බලන්න සර් මේ අහල පහල කවුද ඉන්නේ කියලා. ඒක හොඳයි. ඔය යන්නකො. මේ ලොකුනේ. පොළමෙට එන්න. ඒක මන්ද මත්තයා. ඔව් ඔයා තමයි. එන්න. ඒ ඉන පොඩ ඉන්න මයිනා. මත දන්නවද මේ ඉඩම කාගේද කියලා? ඒක මත්තයා මං හිතන්නේ මේ ඉඩම ගවර්න්මන්ට් එකේද කොහෙද? ඌ මාත්‍ය මේ ඉඩම මේ රජ ඉඩම. එතකොට මේ වත්තර කුණු දාන්නේ කවුද? මේ ෂෑර් මේකට මේ රෑට ඇවිල්ලා පිට මිනිස්සු කුණු දාලා යනවා. ඔව් සර් මාත් දැක්කා. වැඩ ඇරලා යද්දි මිනිස්සු නිතරම ඇවිල්ලා මෙතන දානවා කුණු. හරියන්නේ සමන්. අර තුන්ඩුව පොඩක් ගන්න බෑ. කවුද මේ මුස්තාෆා කියන්නේ? ඒක මුස්තාෆා කියන්නේ සර් මම තමයි. ඔයාගේ නම තියෙන බෑග් කොහොමද මේ පැත්තේ තියෙන්නේ? මේ බේත් තුන්ඩුවන්නේ. සර් මේ තව බෑග් එකක් නැත්නම් කුරිය බෑග් එකක්. ඒකෙත් තියෙන මේ මුස්තාෆා කියලා මම නම.
ඔවුන බලන්ඩකො සර් මේ අකා මේ අහිංසකය වගේ ඉඳගෙන කරලා තියෙන වැඩ ඉතින් ඩෙංගු අඩුවේ සර්. සර් අපි මුන් ඔක්කොම උසාවි දාන්න ඕනි. මුන් මේ කරන්නේ ඔක්කොම ජාතික අපරාධයන්නේ. පොඩ්ඩක් හොයන්නකෝ තව. සර් මේ ඉටිකොල පැකට් ගොඩක් මේ ෂර් මේ යා මේ බයිට් පැකට් ගන්නවා මං හිතන්නේ ඒකවට තමයි ඔය තියෙන්නේ. ඕ නේද සර්. සර් මට නම් සැකයි ගියා මුන් මේ බයිට් පැකට් ගහනවා නැත්නම් මේ වෙන මොන හරි ගහනවත් දන්නෙත් නැහැ. ඉන්නෝ දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඔය මොනවද ඔය කරන්නේ? ගන්න ඉතින් අපි සතුටු වෙන්න දෙන්නේ. මට ඕවා දුන්නා කියලා ඔයාලට මේ වසංගතයෙන් බේරෙන්න බෑ. මොලයක් නැති මෝඩ මිනිස්සු. දන්නවද ලංකාවේ වැඩිම ඩෙන්ගු රෝගීන් ඉන්නේ මේ ගමේ. ඔයගේ මෝඩඩ කරද්දි අහන්නත් දෙයක්ද සර්? කරන්න දෙයක් නැහැ. දෙන්නමට උසාවෙන් ලෑස්තින්න දැන් මට අයිඩි දෙන්න. අනේ සර් එහෙම කරන්න එපා සර්. අනේ දෙයියනේ. අනේ සර් එහෙම කරන්න එපා. කරන්න දෙයක් නැහැ. මම මේ කරන්නේ මගේ රස්සාවට අමතරව සමාජ මෙහෙවරක්. ඔයාලා නැත්නම් හැදෙන මිනිස්සු නෙමෙයි. ඔයාලා හින්දා මේ මුළු රටක්ම විනාශ වෙනවනේ. මට ඒ දේ කරන්න බෑ. සමන් මේ දෙනා දරකොල දෙය දෙන්න. දෙන්නමට උසාවිය එන්න ඕනි ඈ. මේ හරියන්නේ නැහැ සමන්ත. ගමේ ඔක්කොම ග්‍රවුන්ඩ් එකට ලෑස්ති කරන්න. කට්ටියට මෙන්න කියන ග්‍රවුන්ඩ් එකට මම දැන් මිස්ටර් කතා කරනවා. මිස් වෙනවා කිව්වා ඒ කට්ටියට කතා කරන්න අවසාන වශයෙන්. ආයි කිසිම එක්ස්කියුස් එකක් නැහැ කාටවත්. කට්ටියටම දැන් ඉන්න කියන්න ග්‍රවුන්ඩ් එක ගාවට. හරි සර් මං කට්ටියට එන්න කියන්න. ආයිබෝවන් සියලු දෙනාට මම අද මෙතෙන්ට ආවේ විශේෂ දැනුම් දීමක් කරන්න. සංඛ්‍යා දත්ත අනුව මේ වන විට ලංකාවේ ඩෙන්ගු රෝගීන් 71000කට වැඩි පිරිසක් වාර්තා වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පිළිගත් ජීවිත මරණ සංඛ්‍යාව 50 ඉක්මවලා. ඒ විතරක්ද? ඔයාලා දන්නවද මේ පළාතේ තමයි ඩෙන්ගු රෝගීන් වැඩි පිරිසක් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ තමයි අපි හැමෝම එකතු වෙලා මේ ඩෙන්ගු රෝගය පරාජය කරන්න එකතු වෙන්න ඕනේ. ඉතින් රටක් ජාතියක් හැටියට මේ මොහොතේ තමයි අපි එකමුතු වෙලා ඩෙන්ගු මාරයා පරාජය කරන්න වැඩ කරන්න ඕනේ. රයිට් එහෙනම් මිස් වගේ ඒ විදිහට අපි කරමු. ඔයාලා සියලු දෙනාටම ස්තුතියි. thank you මිස්. යන්න ඕන ඩ්‍රොප් කරන්න. ඕකේ. පේනවනේ තරහා තිරම ලොකුද පොඩිද කියලා ඩෙන්ගු මදුරට අදාළ නැහැ. අපි පරිස්සම් වෙන්න අපි දැනගන්න ඕනේ. මොකද තමා අතට තමා අත මේ සෙවනැල්ල කියලා කියන්නේ නිකන්ද?